මම කඩපු නහයක් නෑ. ඔය බොරුවට නහය උඩ ප්ලාස්ටරයක් දාගෙන ඉන්නේ. ඊයේ සිදුවීම ගැන අවසානයේ ඉසුරුත් කටාරේ. ඕවා ඔක්කොම බොරු. පසුගිය කාලයේ සමාජ මාධ්‍ය කැළඹූ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරාගේ අදර සම්බන්ධය පිළිබඳව බොහෝ විවේචන එල්ල වී තිබුණා. සමාජයේ බොහෝ පිරිසක් පවසා සිටියේ මෙය කිසි දිනක නොගැලපෙන සම්බන්ධයක් බවයි. සමාජයේ එසේ දේශානිට දොස් පවරා තිබුණේ ඉසුරු වැනි වයසින් වැඩි පුද්ගලයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වීම පුදුම සහගත බවයි. කෙසේ නමුත් ඇයගේ රසිකින් පැවසූ දේ සැබෑ වෙමින් ඊයේ දිනයේදී දේශානි විසින් දිගු සටහනක් තබමින් ඉසුරු තමන්ව රැවටූ බව හඬමින් පවසා තිබුණා. තමන්ගේ වටිනාම දේත් නැතිවේ තමන් රැවටුණු බවයි ඇය පවසා තිබුණේ. මේ පිළිබඳව ඊයේ දිනයම සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබුණු අතර ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ඒ කිසිවකට පිළිතුරු ලබා නොදී නිහඬව සිටියා. නමුත් අද දිනේදී ඔහු පවසන්නේ මෙවන් කතාවක්. තමන්ගේ වැරදි තියාගෙන නහයට ප්ලාස්ටර් එකකුත් අලෝගෙන ලෝක අනුකම්පාව අරන් හැම වැරැද්දම මට පටවල යන එකට තමයි සැබෑ ආදරය කියන මිත්‍රවරුනි යනුවෙන් ඔහු සටහනක් තබා තිබුණා.